25 සෙට් එකේ ඉන්නවා ඔය බයික් ගත්තු අය ඉන්නේ. ගෑල් ළමයි නානේ බයික් නම් ගන්න එපා හොඳේ. Please no. ගෑල් ළමයි බයික් පදිනවාට වැඩිය හොඳයි අපි ගෙදරට වෙලා ඉන්නවා. ගෑල් ළමයි බයික් වල යනකොට දෙන ආතල් තරම් නෑ. පෙර ළමයිට නිතරම කියන්නේ ගෑල් ළමයි බයික් එක යනවා පුළුවන් තරම් ඈතින් යන්න. පුළුවන් නම් නවත්තලා හරවගෙන යන්න. මේ යනවා බයික් එක එකපාරට හිතුණ මේ පැත්තට හරව හැරෙව්වා. එහා පැත්ත එක කොහෙද ඌ කොහේ ඒවා දාලා නේ. මං යනවා මේ පැත්තට. අර පැත්තේ ඉන්නේ ඔක්කොම ඇක්සිඩන්ට් වෙලා ඒ ගම මෙහෙම බලනවා. ඕ ඇක්සිඩන්ට් වෙලා නේ මං යනවා යන්න. ආත දැකලා තියෙනවද බයික් එකේ බ්‍රේක් තියෙනවා බ්‍රේක් වලින් නවත්තන්නේ. එකපාරට ඇඳුම් කඩයක් දැක්කොත් බුග්ගල් නවත්තනවා. පිටිපස්ස එක කරේ යන්නේ. නිකන් හරි හැප්පුණා කියන්නකෝ. මොකද මට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. ආතල් කියන්නේ වැඩක් නැහැ කියලා. මේ හිතුණු ගමන් එහෙට හරවනවා මෙහෙට හරවන සිග්නල් වමට දාන්නේ දකුණට හරවන්නේ. පාර මැදින් යන්නේ. අපි අයින් වෙලා පයින් යමු පුති. හරිද? තව ඒ ආස්සේ බැන බැනත් යනවා. දැන් නෑ කතා කරලා. අනේ ඕකට දැන් ඉලෙක්ට්‍රික් බයික් ඇවිල්ලා තියෙනවනේ නේ. අන්න ඒවයින් එයින් එකක් ගන්නවා. හරිද? Evolution Auto එකෙන් හදලා තියෙනවා. Here I come. Oh, here I come. Oh. මොකද්ද? ඒත. ආතල්ද? ඒ බයික් එකේ දැන් ඉලෙක්ට්‍රික් හින්දා අලුත් ඔප්ෂන්ස් හඳුන්වලා දීලා තියෙනවා. දකුණට දානවා දකුණට හරවනවා නම් දකුණු සිග්නල් ඒක ඕෆ් කරන්න ඕනෙත් නෑ ටිකක් දුර ගියාම ඕෆ් වෙනවා. බයික් වල දැන් අලුත් ටෙක්නොලොජි එක තියෙනවනේ. පෙන්නනවා ස්ටෑන්ඩ් එක ගහලා තියෙන්නේ. රතු පාටින් ඉන්ඩිකේට් කරනවා. ඊට පස්සේ කන්දක තමයි ගෑල්ලමයිට අමාරුම. උඩට ගියාට පස්සේ කොහොමද එතන ට්‍රැෆික් එකේ නවත්තන්න උනාම එහෙම ටික පස්සට යනවා. Women. දැන් ওই බයික් එකේ ඔප්ෂන්ස් තියෙනවා මේ පිටිපස්සට යන්නේ බ්‍රේක් වෙනවා. තව ඩුවල් ඩිස්ක් තියෙනවා. ඔය වගේ ඔප්ෂන්ස් ගණනාවක් තියෙනවා. මම හිතන්නේ මේ වගේ බයික්ස් දැන් ටික ප්‍රොමෝට් වෙනවා. කොහොමත් ඉස්සරහට අලුත් ටෙක්නොලොජි එක තමයි EV බයික් එක ඇවිල්ලා තියෙනවා. මම ගොඩක් දැක්කේ ඔය ඒත එකේ තියෙනවා මාර ඔප්ෂන්ස් තෝගයක්. ඉතින් ඒකෙන් තියෙනවා තවත් ඒව තියෙනවා. වාහන ගත්තත් දැන් ටික EVs වලට මාරු වෙන ගමන් තියෙනවා. ඊට පස්සේ ස්ටෑන්ඩ් එක සමහර වෙලාවට ඒත් එහෙමනේ. මේ ස්ටෑන්ඩ් එක ගහගෙන යනවා. යනකොට අපි මේක මිස් මිනිස්සු අතින් මේ වගේ වැරදි සිද්ධ වෙනවනේ මැඩම්. අපිට සමාව දෙන්න. අපි මේ මොකද්ද ස්ටෑන්ඩ්